YouTube channel එකට. අද අපේ YouTube channel එකකින් ඔයාලට කියලා දෙන්න යන්නේ ගෙදර ඉඳලාම මොසරෙල්ලා චීස් හදාගන්න විදිය. අපිට මේ මොසරෙල්ලා චීස් එක හදාගන්න ඉතින් ඕන වෙන අමුද්‍රව්‍ය වෙන්නේ ප්‍රෙස් මිල්ක් මිලිලීටර් 900ක් 800ක් වගේ විනාකිරි මේස හැඳි 10ක් 12ක් විතර ඕනේ. අපි මුලින්ම භාජනයක් ලිපේ තියාගෙන ගෑස් එක ඔන් කරගමු. ඊට පස්සේ භාජනයේට ප්‍රෙස් මිල්ක් එක ඔක්කොම දාගන්න. අපි අරන් තියෙන්නේ මේක අද හදන්න එලකිරි. ඔයාලට ගන්න පුළුවන් ෆුඩ් සිටි වල සුපර් මාකට් වල එහෙම තියෙනවා සම්පූර්ණ යොදේ සහිත ප්‍රෙස් මිල්ක් එක. ඒ ප්‍රෙස් මිල්ක් එක ගන්න පුළුවන්. අපි භාජනයට එලකිරි එක ප්‍රෙස් මිල්ක් එක දාගත්තයින් පස්සේ ගොඩක් රත් වෙන්න දෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් සෙල්සියස් 35ක් වගේ ඔයාලට කිචන් වල පාවිච්චි කරන මීටර් එකක් තියෙනවා නම් බලා ගන්න පුළුවන්. එනක සාමාන්‍යයෙන් තේරෙනවා රත් වෙනකම් තියාගන්න ඕනේ නැහැ ගොඩක්. අපි තියාගත්තු කිරේක ලාවට රත් වෙගෙන එනකොට සාමාන්‍යයෙන් විනාඩි 3ක් වගේ ගෑස් එකේ තියලා රත් කරගන්න ඕනේ. ඒ ගන්න රත් වෙගෙන එනකොට අපි අර ගත්තු විනාකිරියකින් ටික ටික කවලම් කරගන්න ඕනේ. විනාකිරිය ඔක්කොම එකවර දාගන්න එපා. ඔයාලට පේනවා ඇති ලාවට තන තන කිරි කැට ගහනවා. ගොඩක් වේගෙන් කවලම් කරන්න එපා. දැන් ගෑස් එක අඩු කරගන්න ඕනේ. ගෑස් එක හොඳටම අඩු කරලා විනාකිරි පොඩ්ඩක් එකතු කරගමු. සමහර කිරි වර්ග ගත්තම ඒ කියන්නේ කම්පැනිෙන් කම්පැනිට වෙනස් වෙනවනේ. ඒ සමහර ඒ වගේ විනාකිරි මේස හැඳි 10ක් 12ක්ම දාන්න ඕනේ නැහැ. ඔයාලට දැන් පේනවා ඇති වතුලයි කිරි එකයි. මොකද අපි දාගත්තු මේ කලින් කිරි එකේ පාට මේ වෙනස් වෙලා තියෙන්නේ. කිරි යොදේ ටික ඔක්කොම කැට ගහලා තියෙන්නේ විනාකිරි දාගත්තයින් පස්සේ. තව තප්පර 15ක් 20ක් වගේ තේල ඉවරලා අපි මේක වතුර එක පෙරා ගන්න ඕනේ. හොඳ රෙදි කෑල්ලකට මේ කිරි ඒ වෙන්ගුණු යොදේ කැටේ අයින් කර ගන්න ඕනේ. අයියෙන් කවලම් කරන්න එපා. කොයිම වෙලාවවත් මේ වතුරට මේක කිරි ටික කුඩු වෙලා යන්න පුළුවන්. හරි, දැන් කිරි එක ඔක්කොම කැට වෙලා තියෙන්නේ. අපි මේක පෙරා ගන්න භාජනයකට දාගන්න කලින් ගෑස් එක ඔෆ් කරගෙනමු. ගොඩක් වෙලා මේක තවත් තියාගෙන ඉන්න එපා. තවත් කිරි කැට වෙයි කියලා හිතාගෙන හිමුණොත් ටික ටික ආයෙම වතුරට දිය වෙන්න බලනවා. අනික මේකේ වතුර රත් වෙන්න මේක පනීර් වෙන්න බලනවා. එතකොට මොසරෙල්ලා චීස් නෙමෙයි පනීර් කියලා ඉන්දියන් මේකක් තියෙනවා. ඒක එහෙම වෙන්න බලනවා. ඒ හින්දා අපි මේකට ලිප් ඔෆ් කරගෙන මේ යොදේ ටික අයින් කරගන්න ඕනේ වෙනවා. අපි පිරිසුදු රෙදි කෑල්ලකට දාගත්ත නිසා මේක පොඩ්ඩක් කපු රෙදි කෑල්ලක් වගේ ගන්න. සිල්ක් රෙදි කෑල්ලකින් මේකේ වතුර මිරිකන්න අමාරුයි. ඉතින් මේකේ වතුර එක ඔක්කොම මිරික ගන්න ඕනේ. ඔයාලට මේක ප්‍රෙස් මිල්ක් දැන් සාමාන්‍යයෙන් ලීටරයක් කඩේ 580ක් 600ක් වගේ එනවා. ඒ හින්දා එලකිරි පාවිච්චි කරන්න ගන්න පුළුවන් පහසුකමක් තියෙනවා නම් එලකිරි පාවිච්චි කරන එක වියදමෙන් අඩුයි. මොකද අපිට මේ මොසරෙල්ලා චීස් ගෙදර හදාගන්න එක ලාභයි. අනික අපි දන්නවා හදාගන්නේ කොහොමද. ඒතකොට පිරිසුදුකම ගැන අපි දන්නවා. අනික
මොසරල්ලා චීස් දැන් ග්‍රෑම් 200ක් රුපියල් 1050ක් වගේ වෙනවා. ඒ නිසා අපි ගෙදර මොසරල්ලා චීස් හදාගන්න එක අපිට ගොඩක්ම වාසි. ඔයාලට විශේෂයෙන් පෙන්නන්න ඕනේ අපි ගොඩාක් වෙලා මේක රත් නොකර ඉක්මන් කරලා ලිපෙන් බාගත්තු එකේ වාසිය තමයි මේක පනීර් නොවී තියෙනවා. දැන් ඔයාලට පේනවා මේ චීස් ගතියට තියෙනවා. පනීර් වුණොත් මේක ගොඩක් තදයි. අපි මේක වතුර ටික හොඳට මිරිකුණායින් පස්සේ බලමු දැන් මිරියලා. හොඳට වතුර මිරිකිලා තියෙනවා. සාමාන්‍ය බර ග්‍රෑම් 200ක් 150ක් වගේ තියෙනවා. අපිට දැනට මේකට වියදම කියන්න ගිහින් තියෙන්නේ රුපියල් 230ක් වගේ. මේක හොඳට සොෆ්ට් ගතියට තියෙනවා. මේ විදිහට සොෆ්ට් ගතියට එන්න ඕනින්ද තමයි අර කිරි එක ගොඩක් රත් කරගන්න නැතුව මේ විනාකිරි දාගන්න කිව්වේ. නැත්තම් මේක ගොඩක් හાર્ඩ් ගතියට තියෙන්නේ. හරි අපි ඊට පස්සේ මේ චීස් එක උණු වතුර ගන්න ඕනේ. ගොඩාම රස්නේ නෙමෙයි සාමාන්‍යයෙන් අත ඔබාගෙන ඉන්නමත් බැරි. ඒ වුණාට මේ සාමාන්‍ය රස්නේ උණු වතුර ගන්න ඕනේ. ඊට පස්සේ අපි උණු වතුරට මේක දාලා පොඩ්ඩක් වතුර ඇතුළේ දෙන්න බලලා ආයෙම මේක වතුර මිරික ගන්න ඕනේ. එතකොට ආයෙම මේ රෙදි කෑල්ලට දාන්නේ නැහැ. මොකද මේක අපි මේ මොසරල්ලා චීස් එකට අපි දාපු විනාකිරි වල ඒ විනිගර් රස එනවනේ පොඩි. විශේෂයෙන් මේක මොසරල්ලා චීස් හදාගන්න ඉතින් කෘත්‍රිම විනාකිරි ගත්තම ලේසි. මොකද අර පොල් විනාකිරි ගත්තම පොඩ්ඩක් අමුතු ඒ රස අරක් එන හින්දා කෘත්‍රිම විනාකිරි ගත්තම ලේසි. එකපාරක් වතුර මිරිකගෙන ආයෙම උණු වතුරකට දාගන්න ඕනේ. පොඩ්ඩක් වතුර එකේ දැන් මේ ටික චුට්ටක් තාලලා වගේ කරලා ආයෙම වතුර ටික මිරික ගන්න ඕනේ. මේ විදිහට අපි 3 සැරයක් උණු වතුරේ දාලා අරගෙන තුන්වෙනි පාරටත් අපි හොඳට වතුර ටික මිරික ගත්තයින් පස්සේ මේක අපි ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. හරි අපි හදාගත්තු මොසරල්ලා චීස් එක ෆ්‍රිජ් එකේ තියාගත්ත පැයක් වගේ. දැන් ඔයාලට පේනවා ඉතින් මේක හොඳ සොෆ්ට් ගතියට තියෙනවා. හරි අපි අමුද්‍රව්‍ය දෙකකින් ගෙදර ඉඳලාම ලේසියෙන්ම මොසරල්ලා චීස් හදාගත්තා. ඔයාලට මේ වගේ දිගටම අලුත් කෑම රෙසිපි දැනගන්න ඕන නම් අපේ Future Foods YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අපේ Facebook page එක තියෙනවා Future Foods එක. ඒකත් follow කරලා තියාගන්න කියලා ඔයාලට මගෙන් ඉල්ලනවා.